ඇඩලසන්ට් ඒජ් එකට ආපු ගර්ල්ස් වලට තමයි මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ. කොච්චර කෑම කෑවේ නැතත් ඔයාගේ බර ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අනිත් අයට වඩා ඔයාට නිතර නිතර සැලොන් එකට යන්න වෙනවද වාගේ ෆේෂියල් හැර් අයින් කරගන්න. ඒ වගේම එන පිම්පල්ස් අයින් කරගන්න ස්ක්‍රබ්ස් දාන්න වෙනවද? මේ වගේ දේවල් වෙනව නම් ඔයාට සමහරක් විට PCOS එහෙම නැත්නම් polycystic ovarian syndrome එක වෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ ඔයාගේ ඩිම්බ කෝෂවල මෝරණ ඩිම්බ එළියට යන්න නොදී හෝමෝන අසන්තුලිතතාවය නිසා එකතු වෙන්න පුළුවන්. මෙහෙම එකතු වෙනකොට ඔයාගේ ඇඟේ තියෙන ඊස්ට්‍රජන් හෝමෝනය, ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන අතර බැලන්ස් එක වෙනස් වෙලා ඒ හෝමෝන වල වෙනස නිසා ඔයාගේ එක එක ලක්ෂණ ඇති වෙනවා. කුරුල ඇතිවීම, බෙල්ල වටේ කළු වීම, ඇඟ මහත් වෙන එක, ඒ වගේම වැඩක් කරන්න කම්මැලි ගතිය, කිසිම දෙයකට කන්සන්ට්‍රේෂන් එකක් තියාගන්න බැරි එක වගේ ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. එතකොට ඔයාට මොකද්ද මේකට කරන්න පුළුවන් දේ? මේ සම්බන්ධයෙන් ගොඩක් මිත්‍යාවක් තිබුණත් වෛද්‍යවරයෙක් හැටියට මට ඔබට කියන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන් පළවෙනියෙන්ම ඔබට PCOS තියේද නැද්ද කියන එක හෝ නැත්නම් වෙනත් හෝමෝන ආබාධයක් තිබේද කියන දේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු හම් වෙලා බලන්න ඕනේ. EOG ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා පොඩි ස්කෑන් එකක් කරලා ඒත් එක්ක ඔයාගේ හෝමෝන් ඇසේ එකක් කරගත්තා නම් ඔයාට මේක හරියටම දැනගන්න පුළුවන් සහ මේ සඳහා ගැළපෙනම ප්‍රතිකාරයට යොමු වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට හෙල්ප්ෆුල් වුණා නම් ඔයා වගේම තවත් මේ දේ ගැන දැනගන්න කැමැත්තෙන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන කෙනෙකුට ෂෙයා පාරක් දාගෙන යන්න.